like I've ever seen. It's just a thing of beauty. Hi, welcome back to my YouTube channel. කතා කරනකොට you know energy නෑ. මම දාපු අන්තිම vlog එකකින් පස්සේ ඒක මම දැම්මේ කවද්ද? අන්තිමට දැම්මේ අර dumplings කන scene එක නේ. ඒක දැන් මම හිතන්නේ පළවෙනිනේ. දවස් 17ක් විතර නේද vlog එකක් දැම්මේ නෑ. That's my bag. Please don't mind. vlog එකක් දැම්මේ නෑ. හම්බෙච්ච ගොඩක් අය ඇහුවා ඇයි මේ account එක දන්න ගොඩක් කට්ටිය ඉන්නවනේ මම. අපි දන්නෙත් නෑ නේ ඉතින් ඔයා කරනවා කියලා. ඉතින් මම අර මේ මගේ account එක නිකන් අර මම දන්න කට්ටියට විතරක් බලලා you know මම දන්න කට්ටියට විතරක් යවලා. ඒ කියන්නේ මම මේක share කරේ WhatsApp එකේ. මම share කරා මම account එකක් හැදුවා. මම videos දානවා කියලා. මගේ WhatsApp message එක ඔයාට ආවනම් ඔයා මගේ ළඟම හිතවතෙක්. එහෙම මෙහෙම අර මේ එහෙම ලොකුවට නිකන් මට මම vlogs කරනවා. මට එහෙම subscribers වැඩි කරගන්න එහෙම නෑ. ඒගොල්ලෝ මගෙන් එහෙනම් මොකද්ද purpose එක? ඔයා earn කරන්නේ නැත්තම් මේකේ. මම කිව්වා මට ඕනේ නිකන් තාන්දිටි මිනිස්සුන්ට පින්නන්න. මම කැමති මිනිස්සුන්ට මගේ වීඩියෝස් බලන්න. කැමති කවුරු හරි ඉන්නවා ෆලෝ කරන්න පුළුවන්. මම මෙච්චර දිගට කොණ්ඩේවපු පළවෙනි වතාව මේක. මම ඉදිරි අවුරුදු 4 මේක දිගට වවන්න හිතාගෙන ඉන්නේ. මට ඕනේ පස්ස ළඟට වෙනකම් කොණ්ඩේ. Okay? Beautiful. ඒක. අමතක නැහැ කියන්නේ. ඔයාලගේ බර්ත්ඩේ එකක් එනවා. ඉතින් ඒකත් මම මේ vlog එකෙම ඉන්ක්ලූඩ් කරනවා. ඒකට මමයි මගේ හොඳම යාළුවෝ දෙන්නට ඉන්වයිට් කරා එකට වැඩ. ඒ නිසා එන්න වෙන්නේ නැහැ. ඉතින් මගේ අනිත් යාළුවයි අර ආතල් vlog එක කියලා මම දැම්මේ. අන්න ඒකින් මගේ යාළුවෝ දෙන්න මේ කෙනෙක්ට එන්න වෙන යාට වැඩ කියලා. මමයි අනිත් යාළුවයි යනවා බර්ත්ඩේ එකේ මම vlog එකක් ගන්න මේකෙම ඉන්ක්ලූඩ් කරනවා. ඒකත් මම මෙහි දාන්න. and අපි බලමු මේක ඉතින් ඉවර වෙන්නේ හරියටම මගේ orientation එකේ last day එක දවසනේ. අපි බලමු reactions. ගොඩක් අය මේ excited වෙලා ඉන්නේ මගේ මේ vlog එකට join වෙන්න. so මේ බලමු මොකද වෙන්නේ කියලා. podcast එකක් වගේ මම තනියෙන් කතා කරනවා. that's right. podcast තනියම කරන්නේ නැහැ. මම තනියෙන් කතා කරනවා. මට තමයි තනියෙන් කතා කරන්න බැහැ. you know මම camera shy නෑ but මට ඕනේ කවුරු හරි කතා කරන්න. ඒක තමයි මගේ true self එක එළියට එන්නේ. But this is a good way to communicate with yourself. Okay. අපි හැමෝම හෙට කොහොමද හම්බෙන්නේ? අපි දැන් ෆිල්ම් එකක් බලන්න යන්නේ. හිතන්න මොකක්ද ෆිල්ම් එක? අන්ට හොඳ එකක් මතක් වෙන්නේ කියන්නේ. අධ්‍යාපනික එකක් වෙන්නේ නෑ අනේ ලව් ස්ටෝරි එකක් මන්නේ. කොල්ලන්න එපා කැමරාව. මත් එක්ක බෑ. නෑ හලෝ නිකන් අපේ ජීවිතය ගැන කතා විඳිනවා. අපි බලමු. මෙතන කෑ ගන්න බෑ වෙන්නේ. මම කොහොමත් කෑ ගන්නෑ නේද? යන ගොඩක් ඉන්නවා. මම කැතයිනේ බලන්න මම බිත්තරයක් වගේ. මේ ගාන ෆිල්ම් එක පටන් ගත්තාම සම්බන්ධ කරගන්න. ටෙස්ට් එකක් තිබ්බා. 100 මට මෙයාට 100 බිඳුවයි. යකෝ කෙලින් තියපන්කෝ. අර මගේ අතින් ඉඩ වෙනවා. හරි okay. That's it. Bye. See you live.
මේ ඉන්නේ ප්‍රමුදිත. මේ ඉන්නේ හිනිදි. අනසරා. මේ ඉන්නේ මේ කොහෙද ගාලා 40 ලැබ් එකක් මට දැන් තැන මතක මම බැලුවා මේ මොනවාද කියලා මගේ අත හෙල්ලෙනවා කියලා බැලුවා හරි ලොකු ප්‍රගතියක් පහිනා ගන්න නැත හෙල්ලෙනවා පළවෙනි ලෙක්චර් එක ඉවරනාට පස්සේ තමයි වීඩියෝ ගන්න පටන් ගත්තා. මම දුගුණත් පෙන්නන්න. මෙවන කන විදියට. මගේ අත හෙල්ලෙනවා ඒක බලන්න වටනවා. කොල්ලන්න තුන්ටපන්. ඒක තමයි නාගසන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඒව කියන්නේ. මම අන්තිමට ගන්න ඔයගොල්ලෝ කැමති දෙයක් කරගන්න. කරගන්න අන්තිම කරගන්න ඔයගොල්ලෝ වීඩියෝ බලනවා ස්පීකර් කනෙක්ට් කරනවා. ස්පීකර් මම අර මියාව පේන්න ගන්න Very good. මාර ටැලන්ට්. දෙහලා මම පේනවා. මෙයාලා මම බ්ලොක් කරනවා එහෙම. මොකද්ද බම් මේ අල්ලන් ඉන්නේ? හරි yes yes. Yeah right my friend. උඩින් ගන්න උඩින් ගත්තාම තමයි ලස්සන පෙට්ටිය. මෙහෙම ගත්තාම ගොම්. wow that's 18th century වගේ photos. එච්චරයි ඔය පල්ලෙහාට දාගෙන මිනිස්සු බැරි. අපි එළියට ගිහලා කන්ටිනියු කරනම් මෙතන හරියම අමාරුයි. Oh my god bye. එයා විතරයි ලස්සනින් අපි දෙන්න නිකන් අපි අපතේ වගේ. Influencers ලා. Wow beautiful. ඉක්මනට මිනිස්සු බලනවා. Wow beautiful. ඔයාලා මොකක්ද ඒ ඩ්‍රෙස් එක ගැන කියන්නේ? ඒක ලස්සනයි. ඒක දුරෙක් වගේ. ඒක දුරෙක් වගේ ගන්නේ. ඔයාලා මේ සෙෂන් එකේ තේරිච්ච දේවල් ටික මට කියන්න. මට නින්ද ගියා. ටිකක් මතකයි. ඔයාලට මොනවද තේරුනේ? මම නිදා ගන්න පුළුවන් ලයිට් එක වැඩි පොඩ්ඩක්. අනිත් ඔයාලා නිදා ගන්නත් බැහැනේ. අයියෝ කරනවා. ආ yes. නිකන් පපරාජ්ජි වගේ. අර නිදාගත්ත කියලා අපිට ආරංචියක් ආවා. අන්න මෙන්න මෙයා. යා එයා හොඳට නිදාගත්තා. ඒක නිදා. Difference is entirely therefore what Chennai is entirely එයා නිදාගත්ත කියන වාව් ඩට් ටික විතරයි තියෙන්නේ. දාන්න දාන්න. Let's go Minas. Up Minas. Ini mese helluna wage danunane mata. Hatalis hatat tiyenawa. මොකද ඔයාලට හිතෙන්නේ? වැටෙන්න තිබ්බා. එකක් කරලා. ඔයාලා මොකද දෙන්නේ මෙනස්? ඔයාලා මොකද දෙන්නේ? ඔයා ගිහලා දාන්නකෝ අනේ අපිට අරන් දෙන්නකෝ පෑන් දෙකක්. අනිත රුපියල් 50 දීම පෑන් දෙකක් කරන්න. රුපියල් 50 දීම පෑන් දෙකක් කණේක කරන්නේ.
අපේ එනවා මේ ෆ්‍රෙෂර්ස් එක එනවනේ අපේ සින්දු කිය ෆ්‍රෙෂර්ස් නේ ඉවෙන්ට් එක නම. ඒකේ ගීත ගායනා සඳහා මේන් රෝල් එකක් දරන කෙනෙක් තමයි මේ. ඉතින් බලු වැඩේ. ඕක ඉතින් බලු වැඩේ. ටිකක් ටැමිල් ලගේ එක. මෙයා තමයි දැන් ඉතින් අපේ මේන් ඇක්ටර් නෙමෙයි සිංගර්. මේන් සිංගර්. මෙයා මේ සින්දුවක් කියන තමයි දැන් යන්නේ අපිට නිකන් ඩෙමෝ එකක් පෙන්වන්න යන්නේ. ඕකේ. රෝස්. ලස්සනට කියන්න. පනා දෙනවද රෝස මල? අතර මදි. අකෝ මලට. මේ කැමරාවට හරියට මුහුණ දෙන්න ප්ලීස්. මගේ විවර්ස්ලා ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකක් ඉන්නේ. අනු මෙතන කේගානිව එන්නේ නේ. නෑ හෙන්නේ ඒක තමයි කියන්නේ. අපි මෙතෙන්ට අතන හිටියන එලෝලා. හරියට කියන්න ඕනේ මේ ජාත්‍යන්තර ඔඩියන්ස් එකක්. ඕකේ. කවුද යනවා බලන්න බෑ. බලන්න. හරි රෝස මලයි පැත්තකින් දෙම රෝස මලට වතුර මදි නිසා නේ. සම්මතලයට මොනවාද මදි උනේ? අත්තියන් උඩට මදිලා. අනේ කියන්නකො පුමුද සින්දුවා. දැන් ඔයා මේන් සිංගර් කෙනෙක් විදියට යන්නනේ ඔඩිෂන් කරන්න යන්නේ. ඉරාටම දැන් ඔයා වෝට් කරන්න දැන් කියන්නේ. මොකද්ද? මට සින්දුවක් කියන්න බෑ නප් කෑල්ල. හදේ කොතැනක හෝ මේක හරියන්නේ නැහැ. මම ඕගොල්ලන්ව කෙලින්ම මේ හම්බ වෙන්නම් එදාටම හම්බෙමු. එදාට හරි මෙයා හරියට කියයි කියලා අපි හිතමු යාළුවනේ. I love you guys. හරි නෑ. කියපන්. අපි සෙල්ලම් කරා. දැන් කීයද වෙලාව? 5:57. සෙල්ලම් කරා. කෑ ගැහුවා පරාද වුණා. කෑ ගහලා පොඩ්ඩක් නෝන්ඩි වුණා. කොහමද නෝන්ඩි වුණේ කෑ ගහලා? එන පතේ වගේ. පතේ වගේ මෙහෙන්ට පැනලා. මොකද දාපන් මොකද? ඒක අවුල්ද බං? අවුල්ද? වැඩියේ නෑ. එච්චර අවුලක් නෑ නේ. මෙයා පැත්තක ඉඳන් හිටියා. ළඟට අපේ කොල්ලොස් ඒගොල්ලෝ මොනවද කරන්නේ? අපිට කන්න දෙන්නේ යනවා. Oh my god beautiful. අපි යන්නේ කොහෙද? අපි දැන් යනවා මොකද ආලන්දරද? නෑ ආලන්ද? පොඩ්ඩයි පොඩ්ඩට බලලා කියන්න. මොකද්ද බං ආලක මන්දාව කියන්නේ? ආදර මන්දාව. අඩෝ ජින්ක්ස්. yes. ආදර මන්දාව. ආදර මන්දා එනවා. අපිට කන්න නෑ. එයා තනියෙන් කනවා ඉතින්. ඔව්. අම්මට සිරි. දැන් ජනප්‍රිය වෙලාද ඔයා? සෙලිබ්‍රිටි. අපේ කෑම ආවහම අපි සම්බන්ධ වෙන්න. පද බං ටේස්ටි. හරිම රහයි. අපිට අර අපි ඊකට පිට සිටුපාඩය කරේ. අපේ දන්නේ. ඕගනේ බාප්පා. සමාජයේම දැනගෙන යයි කියලා. කෙල්ල කවුද කියලා. Oh my god. ගහන්න. හරි. පල්ලෙයන් යන්න.
මොනවාද කළේ? අපි අද උදේම ගියා ප්‍රසන්ටේෂන්ස් බලන්න. ලස්සනට කරා. ඊට පස්සේ ඒකේ විනර්ස්ලා ඒක ළමයින්ගේ අපි වීඩියෝස් උත් අරගෙන දුන්නා කට්ටියට. ඊට පස්සේ අපි ගියා කැරම් ගහන්න. ඊට පස්සේ අපි ගියා බැඩ්මින්ටන් කරා. මෙයා නම් දින්නා. මං නම් නෑ. ලැජ්ජනතු ඒකත් කියනවා. ඊට පස්සේ අපි ආව කන්න. දැන් අපි කාලා මේ නිදිමතේ ඉන්නවා. ඇයි අපි ඉතින් යන්නේ නැත්තේ? යබන්. එච්චරයි. රාමයි පිනේ වසන්තේ everything. අද මම ඩවුන්. නේ ඇයි මහන්සි යන්නේ ගහලා බැඩ්මින්ටන්. අපි ආයේ යන්නේ පැත්තට මේක නාවම. මේගොල්ලන්ට ඒවට යන්න පුළුවන්ද? පුළුවන්. දැනට එච්චරයි. මම ගොඩක් මේක පාර්ට්ස් වශයෙන් දාන්නේ මේ vlogs. ඒ කියන්නේ මම සතියක් තමයි vlog එක දාන්න ඉන්නේ. ඒ කියන්නේ මගේ සතිය ගැන තමයි මම vlog එක දාන්නේ. මට සතිය ඒක තමයි. එයා මට දැන් සතියෙම දාන්න අමාරුයිනේ. ඒක නිසා මම පාර්ට්ස් වශයෙන් දාන්නම් සතිය. කොටස් වශයෙන් කැබලි වශයෙන්. අපි හරි කළුයි බම් මේ පැත්තට අර පිටිපස්සෙන් ආලෝක කියනවනේ. ඒක නිසා අපි කැබලි වශයෙන් දානවා මේක. පාර්ට් 2 වලින් තව දවස් 3ක් වෙනවා. පාර්ට් 3 වලින් ඊට දවස් දෙකක් වෙනවා. Peace.